ආයිබෝවන් යාළුවනේ. ඔන්න අද අපි හදන්න යන්නේ ක්‍රිස්මස් ට්‍රී එකක්. අපිට ක්‍රිස්මස් ට්‍රී එක හදන්න අවශ්‍ය වෙනවා ලී කෑලි 4ක්. මම ගත්තේ බට දෙකකුයි ලී අතු දෙකකුයි. ඊට පස්සේ අපිට අවශ්‍ය ඊට පස්සේ මම මේක තියාගන්න ගත්තේ මල් පෝච්චියක්. ඊට පස්සේ අපිට මේක පේනවා මේක සෙලෝ ටේප් එකකින් කවර් කරලා තියෙන මම ඒකට ගත්තේ මේක. මේ සෙලෝ ටේප් වර්ගේ. ඊට පස්සේ එහෙම ඒක මේව කළා. ඊට පස්සේ මෙතන තියෙන විදියට මේකත් එහෙම මේ තියෙන හතර සෙලෝ ටේප් එකකින් මේව කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ ක්‍රිස්මස් ගහ සරසන්නේ අපිට ක්‍රිස්මස් ට්‍රී සරසන වැල් ඕනේ. ඊට පස්සේ ඕව කපන්නේවට මං කපන්න මේවට ගත්තා පිහියයි කතුරයි කීයක් තලයකුයි. ඊට පස්සේ අපි මේ කොළ පාට මං ගාව තියෙන කොළ පාටයි කහ පාට එකකුයි රතු පාටයි අලු පාටයි එක. මුලින්ම අපි කොළ පාට එක අරගෙන මෙහෙම වටෙන් කරකවන්න ඕනේ. මුලින් ගන්න. මන්න මේක හදදී චුට්ටක් පරතරෙන් පරතරේ හදන්න ඉදන්නවද මගේ තව සරසනේව තියෙන හින්දා මම ඒව දාලාත් හදනවා. ඒකයි තව ටිකක් තියන්න ඕනේ. ඉතින් අපි මෙහෙම වටේ මේ ක්‍රිස්මස් ට්‍රී සරසන මේ වැල් ටිකයි කඩවන්න ඕනේ මේ වටේම. පස්සේ මේක උනාට පස්සේ අපි මේක ගැඩ ගහ ගන්න හරි නැත්තම් කොහොම හරි නවත්ත ගන්න ඕනේ. නැත්තම් මේක තව පල්ලෙහාට යන්නේ හින්දා. ඊපස්සේ මගේ චුට්ටක් මදි වුණේ හින්දා පල්ලෙහාටම යන්න මම තව එකක් ගත්තා. මම දැන් කතුරත් අරගෙන මම මේක නතර වෙච්ච තැනින් ඊට පස්සේ මේක අලව ගන්න ඕනේ. නැත්තම් මේක එහෙම වෙන්න පුළුවන්. ඒකයි. හරි දැන් මම මේක අලවල ඉවරයි. දැන් මට කරන් තියෙන මේ හිඩස් තිබ්බ තැන් වලින් තව අලවන්න. මම ඊට පස්සේ දෙවෙනි එකට ගන්නේ මේ කහ පාට එක. ඒක අරගෙන අපි දැන් වටේ යන්නත් ඕනේ. ඉතින් මගේ කහ පාට එක ඉවර වුණා. ඒ හින්දා මම තව දැන් රතු පාට එක අලව ගන්නවා. නැත්තම් මේක දෙකක් වෙනවා. ඒකයි. මේකේ නැතන තියෙනවා බයින්ඩින් කම්බියක්. ඒකට අපි ජොයින් කරගන්න ඕනේ. මම නම් ගත්තේ මේ කොළ පාට තියෙන සැර සිල්ල යටින්. ඔයාලත් ඉතින් කැමති නම් මේ සැර සිල්ල යටින් ගන්න. ඊපස්සේ මට ඒ රතු පාට එකක් මදි වුණා. මම දැන් ගන්නවා අලු පාට එක. ඒකෙත් බයින්ඩින් කම්බි තියෙනවා. ඒ ඔක්කොගම තියෙන හින්දා මම මේවා ජොයින් කරගන්න පුළුවන්. ඔන්න තියෙනවා මගේ ක්‍රිස්මස් ගහ. මම මේ ඔක්කොම සරසලා ඉවරයි. දැන් මට කියන්න බැරි වුණා තව මේකට අවශ්‍ය වෙන සැරිතිලි. මම ඒව ටික ගන්න ඕනේ. ඊට පස්සේ ඒව එල්ලන්න ඕනේ. මේ එකින් එක මේ වගේ තියෙනවනේ. ඒ වගේ හරි කරන්න ඕනේ මේ කම්බි.
තියෙනවා. ඉතින් මගේ මේක මම මේ වටෙන්ම සැරසුවා තියෙන. පේනවනේ කිනෝල්ට. ඊට පස්සේ තාම මේ එක එක අඩුපාඩු තියෙන තැන් වලින් තව එල්ලුවා. මං ගාව තියෙනවා මෙරි ක්‍රිස්මස් කියලා එකක්. ඒක මම එල්ලන්නේ උඩින්ම. ඉතින් ඔය පැත්තෙන් එල්ලුවත් එකයි. ඉතින් මම එල්ලන්නේ මේ පැත්තේ. මේ පැත්තට මොකද වෙලා? එතනේ ඊට පස්සේ දැන් මම තරුව එල්ලන්න තියෙන්නේ. මම තරුව තියනවා. ඒ අංගාවිතින් තරුව තියනවා. හන්න නත්තල්ටෙන් තරුව ගහන්නේ. ඒ හින්දා මම නත්තල් දවසට මේ වීඩියෝ එක මෙහෙමම තියලා ඔයාලට පෙන්නන්නම්. නත්තල් දවසේ මම මේක ගහන්දිම එතකොට නත්තල් දවසේ මම පෙන්නන්නම් මේක. මේ තරුවත් ගහද්දිම පෙන්නන්නම් ඔයාලට. නත්තල් දවසේ ඉතින් කොහොමද තරුව ගහන්නේ? ඒ හින්දා මම නත්තල් දවසට ගහනවා. අද ගහන්නේ නැහැ. ඒ හින්දා ඔයාලට මම ප්‍රාර්ථනා කරනවා සුබම සුබ නත්තලක් වේවා. තව එක ඉල්ලීමක් තියෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න.